අයිබෝවන් ඔබට සුබ දවසක්. කලින් වගේ වීඩියෝ එකේ කතා කරා සංවේදී දුර්වලතාවයන් ගැන මම කතා කරා. එතකොට දැන් ඒකෙදි මම කිව්වා මේ සංවේදී දුර්වලතාවයන් ගැන බහුවිධ දුබලතාවයට අයත් වෙන දෙයක් කියන එක මම කතා කරා. මොකක්ද මේ බහුවිධ දුබලතාවයක් කියන්නේ කියලායි මම අද ඔබට කතා කරන්න යන්නේ. බහුවිධ දුබලතාවයක් කියන්නේ අපේ ජීවිතය ඇවිල්ලා යම් කාර්යයන් කරන්න ඉගෙන ගැනීමට හා අනෙකුත් වැදගත් කාර්යයන් කරන්න බලපෑමක් ඇති වෙන ඕනතා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකතු වීමයි. දැන් ඕනතාවයක් කියන්නේ යම් දුබලතාවයක් නිසා කෙනෙකුට ඇති වෙන දෙයක්. ඒතර මේ ඕනතාවයන් දෙකක් හරි ඊට වැඩි ප්‍රමාණයක් මේ අයත් වෙන එක තමයි මේ බහුවිධ දුබලතාවයක් කියන්නේ. ඒ නිසා දරුවෙකුට පුළුවන් මේ බහුවිධ දුබලතාවය නිසා දරුවෙකුට ඇති වෙන්න පුළුවන් එයාගේ කතන අපහසුතාවයන්, එයාගේ යම් ක්‍රියාවන් කිරීමේ අපහසුතාවයන්, මෙවැනි දේවල් මේ බහුවිධ දුබලතාවයන් තුල ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් CP දරුව, සිරබ දරුව, මස්තිෂ්කාඝාත කියලා අපි කියනවා. මේගොල්ලන්ගේ ක්‍රම කියන්නේ වර්ග කිහිපයක් තියෙනවා. යම් අංශභාගී තත්ත්වයන්, යම් එක පැත්තක් පණ නැති වෙන, කකුල් පණ නැති වෙන එක රෝගී තත්ත්වයන් තියෙනවා. මේ CP දරුවන් ගත්තහම ඒගොල්ලන්ගේ ඇත්තටම තියෙන මේ මස්තිෂ්කාඝාතක නැත්නම් මාංශ පේශීන් වල තියෙන මේ නොහැකියාව, කියන්නේ මාංශ පේශී ක්‍රියාකාරීත්වයන් කරන්න බැරිකම. මේ දරුවෝ ගත්තාම එකක් ඔන්න මේගොල්ලන්ට නැගිටින්න බෑ. ඒ කියන්නේ දැන් ශරීරයේ යම් දුර්වලතාවයක්, නැත උස්සන්න බෑ වෙනවා. කකුල උස්සන්න බෑ. සමහර අය බෙඩ් එකේමයි නිදා ගන්න දරුවෝ විදිහට අපිට දකින්න පුළුවන්. ඊළඟට මේගොල්ලන්ට කතන අපහසුතාවයන් තියෙනවා. මොකද ස්නායු වල තියෙන දුර්වලතාවයත් එක්ක භාෂාව එළියට දාගන්න බෑ. සමහර අයට ඇස් පෙනීමේ දුර්වලතාවයන් එනවා. සමහර අයට කන් ඇසීමේ දුර්වලතාවයන් එනවා. දැන් ඔබ දකින්න ඇති මේ බහුවිධ දුබලතාවලදී අර දුබලතාවයන් කිහිපයක් එකතු වෙලා ඇස් පෙනීම නැහැ, කතා කරන්න බෑ, සමහර කන් ඇහෙන්නේ නැහැ, ඇවිදින්න බෑ, ශරීරයේ එක තැන අත්පය ක්‍රියා කරන්න බෑ. ඉතින් මේ බහුවිධ දුබලතාවයේදී දරුවෙකුගේ හැම අංශයක් තුලම ඇති වෙන බාධාවන් තමයි අපි මේ ගැන අපි කතා කරන්නේ. ඇත්තටම CP මේකට හොඳ උදාහරණයක්. අපිට ඔටිසම් එකත් ගන්න බැරි නැහැ. මොකද ඔටිසම් එකේ තියෙනවා ඒ ළමයිට සංවේදී උණතාවයන් තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ට කතා කරන්න බෑ. සමහරට හයිපර් ඇක්ටිව් එකක් වෙනවා. හැබැයි අර ඔටිසම් කියන එකේ මාංශ පේශී අපහසුතාවයන්, ඇවිදින්න බෑ, දුවන්න බෑ, ඒ ක්‍රියාකාරීත්වේ නැහැ. ඒතකොට මේ බහුවිධ දුබලතාවයද අපිට හොඳම උදාහරණය තමයි මේ CP දරුවෝ නැත්නම් මස්තිෂ්කාඝාත දරුවෝ තමයි හොඳම උදාහරණය. මේ CP දරුවෝ ගත්තාම ඒක ඇවිල්ලා මෝටර් ආබාධයක්, ශරීරය අපිට ඇති වෙන මෝටර් ආබාධයක්. මේ බලපෑම නිසා ඒගොල්ලන්ට ඉරියව්වත් හරියට තියාගන්න බැහැ. මේ බහුවිධ දුබලතාවයේදී ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ ශරීරය එක තැන රඳවා ගන්න, හරියට ක්‍රියාකාරීත්වයන් කරන්න බැරිකම, එක තැන රැඳෙන්න බැරිකම. අපට ලෝකේ දැන් මම දන්න සමහර අයට ඉන්නවා ඇත්තටම ඇස්පේ කියන්නේ දුර එහෙම කියන්නේ සමහර අය හඳුනා ගන්නත් බැහැ. එහෙම අපහසුතාවයන් ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් මේ බහුවිධ දුබලතාවයේදී අපිට එකකට ට්‍රීට්මන්ට් කරන්න බෑ. දැන් ඒ ඇස් පෙනීම හදන්න ඕනේ. ඒතකොට සමබරතාවය නැහැ. සමබරතාවය හදන්න දැන් සමහර අය කොඳු යට පෙළේ ප්‍රශ්න තියෙනවා. ඒතකොට කොඳු යට පෙළ කෙලින් කරන ප්‍රශ්න මේ ඇක්ටිවිටීස් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේගොල්ලන්ට හරියනවා ෆිසියෝതെරපි, OT, ස්පීච් තෙරපි මේ වගේ හැම ක්‍රියාකාරකමක්ම මේ දරුවන්ට අපි ලබා දෙන්න ඕනේ. එතකොට තමයි මේ බහුවිධ දුබලතාවයේ දරුවෝ අපිට යම් තැනකට ගොඩ එන තැනකට අපිට ගන්න පුළුවන් වෙන්නේ. බහුවිධ දුබලතාවයක් මේ බහුවිධ දුබලතාවයක් තියෙන දරුවෝ අපිට හඳුනා ගන්නත් පුළුවන් කමක් තියෙන්න එපා. දැන් CP දරුවෙක් නම් සමහර විට ඉපදිලා කකුල ඇද වෙලා තියෙන්න පුළුවන්. එතකොට පහු කාලයේදී යම් දේවල් අපිට කියන්නේ පහුවෙන්න දරුවගේ යම් දුර්වලතා තුලින් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකට හේතුවක් නෑ. බොහෝ විට ගර්භාෂයට ඔක්සිජන් මදි වෙන එක, ඉපදුනාට පස්සේ හැදෙන උණ මොලේ උණ වගේ දේවල් නිසා මෙවැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මේ බහුවිධ දුබලතා මේ ඉතින් අර ශාරීරික පුරාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නිසි ලෙස නොලැබෙනකොට දරුවාගේ ශාරීරික ආබාධයන් සිද්ධ වෙන්න පුළුවන්. මේක අපිට හඳුනා ගන්න පුළුවන් ක්‍රම දැක්කොත් එimhe චලන කුසලතා වර්ධනය වෙන්නේ නැහැ. ඒකේ බලපෑමක් සිද්ධ වෙනවා. දැන් මේ CP බබෙක් නම් යට ඇවිදින්න බෑ, එකතන ඉන්න වෙනවා, කුඩු යට පිළි ප්‍රශ්න අරගෙන බෙඩ් එකේ ඉන්න බබෙක් වෙනවා. ඒ නිසා යාට ඒ චලන කුසලතා හැකියාවක් නැහැ. වගේම ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ දුර්වලතා. මං කිව්වා අත උස්සන්න බෑ, කකුල උස්සන්න බෑ, දුවන්න බෑ, අනිත් ළමයි වගේ ඉඳ ගන්න බෑ.
ඒ වගේ ඒ තත්ත්වයක් නැති වෙනට අනික අධික විකෘතිභාවය. දැන් විකෘතිභාවය කියන්නේ මේ කැත බබෙක්නේ දැන් මම දන්න සිපි බබාලා හරි ස්වීට් ලස්සනයි. හැබැයි යාගේ ශරීරයේ ප්‍රශ්නයක් තියෙනවනේ. එයාගේ ශරීරයේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එක පැත්තක් කකුල් දෙක නැමිලා තියෙන්න පුළුවන්, කොට වෙලා තියෙන්න පුළුවන්, ඇතුළට නැමිලා තියෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ වගේම අපස්මාර රෝගය මේ ළමයිට විශේෂයෙන්ම තියෙන. කියන්නේ ෆිට් එක එනවා කියන්නේ අපි මොකද මේ බහුවිධ දුබලතාවලදී අපස්මාරය ඒ ප්‍රධාන දෙයක්. ඒ කියන්නේ ඒක නිසා ඇති වෙන්නත් පුළුවන්. මේ අපස්මාරය නිසා දරුවගේ දුබලතාවයන් මතුවෙන සීපි බබාලා හැමෝටම අපස්මාරය එනවා කියලා නෙවෙයි. නමුත් ඒ තාත්වේ වෙන්න පුළුවන් භාෂණ සහ භාෂා කුසලතාවල පසුබෑමක් තියෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ දැන් මේ බහුවිධ දුබලතාවලදී මොළයේ ස්නායුවල දුර්වලකමක් හෝ ඒ වගේ බාධාවක් එක්ක දරුවට කතාව භාෂාව කියන එක එළියට දාන්න ටිකක් අපහසු වෙනවා. ඒකෙදි දරුවේ දුර්වලතාවය වලට කියන්නේ ඒ දුර්වලතාවයන් වලට යාව ලක් වෙනවා. ඉතින් මේ බහුවිධ දුබලතාවලදී ඔබ හඳුනා ගන්න විශේෂයෙන්ම මේ දේ හඳුනා ගන්න පුළුවන් දරුවා කුඩා කාලේම හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනාගත්තාම නිසි ප්‍රතිකාර විශේෂයෙන්ම OT-PCO වගේ දේවල් කරලා සමහර අයගේ සමහර දේවල්ට ඔපරේෂන් කරන්න වෙනවා, හදන්න වෙනවා. ඒ තත්ත්වයන් සුව කරගෙන මේ භාෂණ ගැටලු විසඳන්න යාට ඒ තත්ත්වය හදාගෙන මේ දරුවා ඉදිරියට අපි ගෙනියන්න ඕනේ. ඉතින් එවැනි තත්ත්වයන් තුලදී කරන්න ඕන ඇක්ටිවිටීස් හරි වෙනස් වෙනවා. ඔටිසම් ළමයෙකුට වගේ මේ ළමයට ඇක්ටිවිටීස් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ දැන් අවුරුදු 2කමාරෙන් වගේ දාන්න පුළුවන්. ඉතින් විශේෂ පාසලකට දාලා හදාන්න ඕනේ. සාමාන්‍ය පාසල් වල නම් ඒගොල්ලන්ට අමාරුයි. ඉතින් මම ගොඩාක් ඒ වගේ මගේ පාසලට ආපු අය මම දෙන්නෙක් මම ගොඩක් ගන්නෙ නැහැ. නමුත් ඒ ආපු අයට මම පුළුවන් උපරිමය මගේ සාධාරණේ මම ඉටු කරලා තියෙන සමහර අය හිට ගන්නවා, ඉඳ ගන්නවා, හරි සන්තෝසයි. ඉතින් මේ බහුවිධ දුබලතා තියෙන ළමයිට නිසි ප්‍රතිකාර දෙන්න ඕනේ, හරියාකාරව ක්‍රියාකාරකම් කරන්න ඕනේ. මේ කියන ඔබටත් ඔබේ සමාජය හෝ ඔබේ දරුවෙක් මෙවැනි පසුබෑමකට ලක් වෙනවා නම් ඉතින් අවධානය යොමු කරන්න. ඒ ගැන සොයලා බලන්න. ස්තුතියි. ඔබට ඔබගේ දරුවන් ගැන සොයා බැලීමට පවා කාලයක් නොමැති කාර්යබහුල ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ අතර ඔබට විශේෂ අවශ්‍යතා දරුවෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ඔබේ ඔටිස්ටික් ADHD දරුවා වෙනුවෙන් සුදුසු පාසලක් නැත්නම් තෙරපි මධ්‍යස්ථානයක් සොයා ගැනීමට අනිවාර්ය වේ. එසේ සොයාගත එය ඉතා මිල අධිකයි. ටෙනිස් කාසල් විශේෂ අවශ්‍යතා පාසලෙන් දීර්ඝ පළපුරුද්ද හේතුවේ නිවසේ සිටම ඔබේ දරුවා සමාජගත කිරීමේ විශේෂ වැඩසටහනක් අප සතු ඇත. ඔන්ලයින් තාක්ෂණය හරහා ලොව පුරා දරුවන්ට සාර්ථක අත්වැලක් වූ මෙම වැඩසටහන ඔබටත් අවශ්‍ය නම් ඔබටත් ඔබගේ දරුවාව සාර්ථක ලෙස සමාජගත කළ හැක. ඔබටත් ඉතාම ලේසියෙන් අප හා සම්බන්ධ විය හැක. ඒ දෙමාපියන් ලබාගත් ඒ ආශිර්වාදය අදම ඔබ ළඟා කරගන්න. එසේනම් නොපමාව වැඩි විස්තර සඳහා අප අමතන්න. ස්තුතියි.